ඔයා කෙයාගිව කෝස් එකට ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. විදේශ සේවකයෙකු රුපියල් 19,950ට ඔයාට මේ කෝස් එක කරන්න පුළුවන්. A level ඩිප්ලෝමා අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ O level විතරයි. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ කෙයාගිව පාඨමාලාව සම්බන්ධ full process එක කොහොමද වෙන්නේ කියලා මගේ experience එකත් එක්ක මම ඔයාලට මේක share කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හොඳයි. මුලින්ම මම SLBF එක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. SLBF Sri Lanka Bureau of Foreign Employment. ඒ කියන්නේ අපි කවුරුත් දන්න විදියට කියනවා නම් විදේශ සේවා එක. විදේශ සේවා එක හරහා ඔයාට මේව පාඨමාලාව කිරීමේ හැකියාව තියෙනවා. මේක ගවර්න්මන්ට් ආයතනයක්. ඒක නිසා විශ්වාසය තියෙනවා අපිට ඔයාගේ සල්ලි නාස්ති වෙන්නේ නැහැ. ඒක නැතුව විශ්වාසයෙන් යුතුව ඔයාට මේ පාඨමාලාව කිරීමේ හැකියාව තියෙනවා. විදේශ සේවා එක විදේශ සේවා එක හරහා මේ පාඨමාලාව ඔයා සම්පූර්ණ කළාට පස්සේ ඊශ්‍රායෙල් වල KRDO වීසා වලට ඇප්ලයි කරන්න පුළුවන්. අපි යමු ඉස්සරහට කතා කරන්න. මෙම පාඨමාලාව සඳහා අපිට රුපියල් 19,950ක මුදලක් තමයි යන්නේ. ඒ කියන්නේ කෝස් fee එක වශයෙන් රුපියල් 19,950ක මුදලක් තමයි වැය වෙන්නේ. සාමාන්‍යයෙන් 45ක තමයි මේ කෝස් එක තියෙන්නේ. ඒ කියන්නේ මාසිකමාරක වගේ කාල සීමාවක් තමයි මේ කෝස් එක තියෙන්නේ. ඒරියා කිහිපයක තියෙනවා. මම ඒරියා ටික කියන්නේ ඉස්සරහට. උදේ සාමාන්‍යයෙන් අපිට පටන් ගන්න උදේ 8ට උදේ 8 ඉඳන් 4:00මාර වෙනකම් වගේ හවස මේ කෝස් එක තියෙනවා. දවස් 45ම සම්පූර්ණ එක දිගට යන්නේ මේක ෆුල් ටයි. සාමාන්‍යයෙන් ඒරියා කිහිපයක තියෙනවා ට්‍රේනින් සෙන්ටර්. බදුල්ල තියෙනවා, තංගල්ල තියෙනවා, මතුගම තියෙනවා සහ පන්නිපිටිය තියෙනවා. ඔය කියන ඒරියා වල ඒ ට්‍රේනින් සෙන්ටර් වල මේ කෝස් එක කිරීමේ හැකියාව තියෙනවා. මම කෝස් එක කරේ බදුල්ල ට්‍රේනින් සෙන්ටර් එකේ තමයි. බදුල්ල හාලියල තමයි ට්‍රේනින් සෙන්ටර් එක තියෙන්නේ. ඒ ට්‍රේනින් සෙන්ටර් එකේ තමයි මම කෝස් එක කරේ. මේ කෝස් එකේ අන්තර්ගතය කියනවා මූලික වශයෙන් තියෙන වැඩිහිටියන් බලා ගන්න ආකාරය තමයි. ඒ කියන්නේ වැඩිහිටියන් අපි වයසට යන අය බලා ගන්න ආකාරය තමයි මූලික වශයෙන් තියෙන්නේ. ඊට අමතරව රෝගීන්ව බලා ගන්න ආකාරය, ඖෂධ ලබා දෙන ආකාරය, ෆස්ට් එයිඩ් ප්‍රථමාදාන සහ CPR ඒ කියන්නේ හදිසි අවස්ථාවක කොහොමද අපි කටයුතු කරන්නේ. ඒ වගේම හීබ්‍රු භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව යාම තස් වශයෙන් තමයි මේ පාඨමාලාවේ අන්තර්ගතය වශයෙන් තියෙන. සාමාන්‍ය රෝගියෙක් බලා ගන්නවා කියන්නේ එයා අදාළ ටෙක්නික්ස් එක්ක තමයි මේක උගන්වන්නේ. ඒක නිසා ඔයාලට මේ වගේ කෝස් එකක් කරන එක වටිනාකමක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඔයාට මේම කෙයාගිව පාඨමාලාව කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා බලමු. සාමාන්‍යයෙන් මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර නම් ඔයාට මෙම කෝඩ් පාඨමාලාව කිරීමේ හැකියාව තියෙනවා. වයස අවුරුදු 18ට වැඩි සහ 45 18ත් 45ත් අතර තමයි කාල සීමාව තියෙන්නේ. ඒ වගේ අධ්‍යාපන සුදුසුකම් වශයෙන් බලන්නේ A level ඩිප්ලෝමා බලන්නේ නැහැ. එයා O level විතරක් කරලා තියෙනවනේ ඔයාට මේ පාඨමාලා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පාස්පෝර්ට් එක තියෙන්න ඕන සහ ID එක තියෙන්න ඕන. නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක තියෙන්න ඕන. මේ දෙක තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඔයාට පාස්පෝර්ට් එක නැත්නම් ඔයා අදව පාස්පෝර්ට් එකට ඇප්ලයි කරලා පාස්පෝර්ට් එකට ඇප්ලයි කරලා පාස්පෝර්ට් එක හදාගන්න. ඒ ඩොකියුමන්ට් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හොඳයි අපි ඊළඟට බලමු ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. ඔයාට ඔයාගේ ඒරියා එකේ ළඟම තියෙන විදේශ සේවා ඔෆිස් එකකට ගිහිල්ලා මෙම පාඨමාලාව සඳහා මම කියාගිව පාඨමාලාව සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒරියා කිහිපයක තියෙනවා. ඔයා කැමති සහ ඔයාට පහසු ට්‍රේනින් සෙන්ටර් එකකින් මේ පාඨමාලාව කිරීමේ හැකියාව තියෙනවා. ඔයා කැමති එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වුණාට ඇප්ලයි කරද්දි සාමාන්‍යයෙන් ඇප්ලයි කරන පිළිවෙල අනුව තමයි අයදුම් කරන පිළිවෙල අනුව තමයි අපිට මේක කරන්න දෙන්නේ. සාමාන්‍යයෙන් මාසයක් දෙකක් වගේ ඉස්සරහට ඔයාට ඩේට් එක හම්බෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. අයදුම් කරන සංඛ්‍යාව අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට කැමති සහ පහසු ට්‍රේනින් සෙන්ටර් එකකට මෙම පාඨමාලාව සඳහා අයදුම් කරන්න පුළුවන්. එතනදී පොඩි ඉන්ටර්විව් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක එහෙම ලොකු ඉන්ටර්විව් එකක් නෙවෙයි පොඩි ඉන්ටර්විව් එකක් තියෙනවා. එතනදී බලන්නේ අපේ සාක්ෂරතාවය ඔයාට ලියන්න පුළුවන්ද, කියවන්න පුළුවන්ද, කතා කරන්න පුළුවන්ද, ඉංග්‍රීසි භාෂාව පිළිබඳවත් යම් තාක් දුරකට මෙතනදී අපෙන් පරීක්ෂා කරලා බලනවා. ඒ විදිහට පරීක්ෂා කරලා බලලා අපේ අයදුම් පත්‍රය බාර ගන්නවා. කෝස් P එක වශයෙන් 2026 වර්ෂයේ කෝස් P එක වශයෙන් වෙන්නේ පාඨමාලා ගාස්තුව වශයෙන් රුපියල් 19,950ක මුදලක් තමයි ඔයාට ගෙවන්න වෙන්නේ. ඔයාට ඒක බැංක් එකට ගෙවලා ස්ලිප් එකක් ගෙනල්ලා බාර දෙන්න ඕනේ. ඒ වගේම NVQ සහතිකයට අපිට වෙනම ගෙවන්න ඕනේ. NVQ සහතිකය සඳහා අපි වෙනම ගාස්තුවක් ගෙවන්න ඕනේ. රුපියල් 3,00,000 ගානක වගේ මුදලක් ගෙවීමට සිදු වෙනවා. අර 19,950ට අමතරව. දින 45 කෙයාගිව පාඨමාලා අවසන් වුණාට පස්සේ අපිට එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකේ ඉයර් එකක් සහ ප්‍රැක්ටිකල් එකක් තමයි තියෙන්නේ. ඒ ලියන එක සහ ප්‍රැක්ටිකල් එක දෙකම පාස් වෙන්න ඕනේ. පාස් වුණාට පස්සේ අපිට සර්ටිෆිකේට් එක හම්බ වෙනවා. එතනදී අපිට ට්‍රේනින් සර්ටිෆිකේට් එක. ඒ කියන්නේ පුහුණු සහතිකය අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ට්‍රේනින් එක වෙන ආයතනයෙන්ම පුහුණු සහතිකය ලබා ගන්න පුළුවන්. නමුත් අපේ NVQ සහතිකය ගන්න වෙන්නේ හෙඩ් ඔෆිස් එකෙන්. ප්‍රධාන ශාඛාවෙන් තමයි බත්තර මුල්ලේ විදේශ සේවාවේ ප්‍රධාන ශාඛාවෙන් තමයි අපිට NVQ සහතිකය ලබා ගන්න වෙන්නේ. ඒ විදිහට දවස් සහතික දෙක ලබා ගන්න ක්‍රමවේගය. ඇත්තටම මම කෙයාගිව පාඨමාලාව හැදෑරුවේ බදුල්ල ට්‍රේනින් සෙන්ටර් එකේ. එතනදී අපිට හොස්ටල් හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපිට අදාළ
ප්‍රදේශයේ බෝඩින් වෙන්න වෙනවා. එතකොට අපිට බෝඩින් වෙන්න වෙනවා සහ කෑම ගන්න වෙනවා. එතනදී ඔයාලා කල්පනා කරලා බලන්න අපිට බෝඩිමට සහ කෑම වලට වෙනම බදර මුදලක් යනවා. ඒ නිසා මම පොඩි අයිඩියා එකක් දෙන්නම් ඔයාලට. ඔයාලා ට්‍රේනින් එකට ඇප්ලයි කරනකොට ඔයාලට පහසු සහ ලේසි ඒරියා එකක ට්‍රේනින් එක වෙන්න ඉක්මනට කරන්න පුළුවන් නම් ඔයාලා කැමති තැනකට ගිහලා ඉක්මනට කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයාට කෙයාගේව පාඨමාලා විදේශ සේවයක අනුමත ආයතන වලිනුත් කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණ ලෙස වොකේෂනල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් වලින් ඊට පස්සේ නයිට් එයිටේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ ඒ වගේ ආයතන වලිනුත් ඔයාට මෙම කෙයාගේව පාඨමාලාවක් කිරීමේ හැකියාව තියෙනවා. ඊශ්‍රායල් වලට එන්න පුළුවන් ඒ ආයතන වලින් පාඨමාලාව කරලා ඒ වගේම ඔයා හෙද ශේෂ්ත්‍රයේ රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔයාට මේ පාඨමාලාව කිරීමේ අවශ්‍ය නැහැ. පාඨමාලාව කිරීමකින් තොරව ඔයාලා ආයතන කිරීමේ හැකියාව තියෙනවා. එතනහි ඔයාගේ හෙද සහ අතිගේ රජයේ අනුමත ආයතනකින් ලබාගත් එකක් වෙන්න ඕන සහ අවුරුද්දකට වැය පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ දෙක එතනදී ඔයාගෙන් බලනවා. ඒ නිසා ඔයාටත් මේකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඔයා මේ වගේ කෙයාගිව පාඨමාලාවක් කරන එකේ වටිනාකම මොකද්ද? ඔයා මේ වගේ කෙයාගිව පාඨමාලාවක් කරලා ඊශ්‍රායල් වලට આવොත් ඔයාට හොඳ ඉන්කම් එකක්. එහෙම නැත්නම් ඔයාට හොඳ සැලරි එකක් ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය ඊශ්‍රායල් විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම රටකට ඔයාට රැකියාව කිරීමේ හැකියාව තියෙනවා. මෙම සුදුසුකම් හදාගත්තත් ඒක නිසා කරන අතරතුර ඔයා මේ මිස්ටේක්ස් ටික කරන්න එපා. මොකද අනිවාර්යෙන්ම අපේ පාඨමාලාව අතරතුර ඇටෙන්ඩන්ස් බලනවා. සාමාන්‍යයෙන් දවස් 45 ෆුල් ටයිම් යන්න ඕන. ඔයාට සාමාන්‍යයෙන් දවස් 2-3ක් හෝ යන්න බැරි වුණොත් ඔයාට ඊළඟ බෙන්ච් එකෙන් තමයි ඒක කවර් කරන්න වෙන්නේ. මටත් එහෙම කරන්න සිද්ධ වුණා. මටත් අතපසු වීමක් යන්න බැරි වුණා. ඒක නිසා මට ඊළඟ බෙන්ච් එකත් එක්ක තමයි ඒක කෝස් එක සම්පූර්ණ කරන්න සිද්ධ වුණේ. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම අනිවාර්යයෙන් හීබ්‍රු භාෂාව ගැන ඉගෙන ගන්න. ඒකත් ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක්. අනිවාර්යයෙන්ම try කරන්න. ඔයා කියාගිව කෙනෙක් ඊශ්‍රායලට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම try කරන්න. try කරලා එන්න. ඇත්ත වශයෙන්ම මේ කෙයාගිව කෝස් එක කරපමණින් ඊශ්‍රායලට එන්න බෑ. යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඔයා මේ පාඨමාලාව සම්පූර්ණ කරලා අදාළ ඉරි එහෙම නැත්නම් ડોකියුමන්ට් ටික විදේශ සේවයකට බාර දෙන්න ඕන. මොනවද ડોකියුමන්ට් ටික කියනවනම් කෙයාගිව සර්ටිෆිකේට් එක, ට්‍රේනින් සර්ටිෆිකේට් එක, පොලිස් රිපෝට් එක සහ පාස්පෝර්ට් එක. ඔය කියන ડોකියුමන්ට් ටික ඔයා විදේශ සේවයකට බාර දෙනවා. විදේශ සේවයකට බාර දුන්නාට පස්සේ යාළුවා තමයි වැඩ කටයුතු ටික ඉස්සරහට කරගෙන යන්නේ. එතකොට ડોකියුමන්ට් ටිකයි චෙක් කරලා බලලා යාළුවා අයදුම් කරනවා ඊශ්‍රායල් වල තියෙන පිබා කියන ආයතනයට. ඒ පිබා කියන ආයතනයේ දිනුම් මැදීමකින් තමයි ඔයාලා තේරිපත් වෙන්නේ. ඒ කියන්නේ ලොටරි සිස්ටම් එකක් තමයි වෙන්නේ. ලොටරි සිස්ටම් එකෙන් ඔයාලා දිනුම් මැද්දට පස්සේ ඔයාලට කතා කරනවා ඉන්ටර්විව් එකකට කතා කරනවා. ඉන්ටර්විව් එකකින් ඔයා සිලෙක්ට් වෙලා ඊට පස්සේ තමයි ඊළඟ ප්‍රොසෙස් එක වෙන්නේ. ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වුණාට පස්සේ ඔයාව වෙබ් එකට වැටෙනවා. ඊට පස්සේ ඔයාව තෝරගන්න ඕන ඊශ්‍රායල් වල ඉන්න එම්ප්ලොයර් කෙනෙක් ඔයාව තෝරගන්න ඕන වෙබ් එකෙන්. වෙබ් එකෙන් තෝරගත්තට පස්සේ ඇග්‍රීමන්ට් එකක් එනවා විදේශයේ. විදේශයකට ඇග්‍රීමන්ට් එක ආවට පස්සේ ඔයාට කෝල් එකක් එනවා. මෙහෙම ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා සයින් කරන්න එන්න. ඒ විදිහට තමයි ඉස්සරහට වෙන්නේ. ඔයා මේ විදිහට තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ක්‍යාගිව පාඨමාලාව සම්බන්ධ සම්පූර්ණ තොරතුරු මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම ඔයාලට මේක ෂෙයා කරේ. මම හිතනවා ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, දන්න යාළුවන්ට ෂෙයා කරන්න. මම මේ වීඩියෝ එක නවතිනවා. මම බුද්ධි සඳරුවන්. See you in next video.